ග්‍රෑම් 568යි. මම සැටිස් නෑ. අපි ඉතින් කාලා බලමු රුපියල් 1001ක් දීලා ගෙනාපු මික්ස් රයිස් එක කොහොමද කියලා. කෙන් ෆුඩ් එකේ වෙනද තියෙන රහ එන්නේ නෑනේ බත් එකේ. චිලි පේස්ට් එක දාගත්තාම රහ බැලන්ස්. අනිත් එක චිලි පේස්ට් උත් එන ඩිංගිත්තයි වල තියෙන්නේ. ඒ කෙන් ෆුඩ්. ඔන්න ඉතින් අද ගෙනාව හැමෝම දන්න කවුරුත් දන්න සුපිරි කඩේකින් සුපිරි කෑම එකක්. සුපිරි වේද කියලා දන්නේ නැහැ. අද කෑම එක මම ගෙනාවේ කෙන් ෆුඩ් බෝකුන්දර බ්‍රාන්ච් එකෙන් ගෙනාවේ. මේගොල්ලන්ගේ තව මේ බොටලස්කමිත් බ්‍රාන්ච් එකක් තියෙනවා. මේක මම ගෙනාවේ බෝකුන්දර බ්‍රාන්ච් එකෙන්. ග්‍රේවි එකක් එවලා තියෙනවා. සාමාන්‍ය තරමක උකු ග්‍රේවි එකක් තියෙනවා හොඳ. ඉතින් මම ගෙනාවේ චිකන් මික්ස් රයිස් එකක් පික්මි එකෙන් ගෙනාවේ. ප්‍රයිස් එක උනේ රුපියල් 1001යි. මම දන්නේ රුපියල කාටද කියලා. රුපියල් 1001යි උනේ රයිස් එක. හැබැයි 150ක ඩිස්කවුන්ට් එකක් යනවා මේ ටිකේම. ඩිස්කවුන්ට් එක ගිහිල්ලා රුපියල් 601යි උනේ. 140ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. යාළුවා 1001 කිව්වහම නිකන් කැතයි නේ. ඒක එක්ක 1000 කරපන්කෝ. හරි අපි කෑම එක ඕපන් කරගෙන බලමු. රුපියල් අපි දැන් ඩිස්කවුන්ට් ප්‍රයිස් එක නැතුව බලමු රුපියල් 1001ට මේක ලාභයිද පාඩුයිද කියලා. හරි අපි ඔක්කොටම කලින් බර පොඩ්ඩක් බලන්න වෙනවා පුතේ. හරිද? ඔයගලන්ට පෙනීද නම් දන්නේ නැහැ. මේකේ බර තියෙන්නේ ග්‍රෑම් 568යි. මම සැටිස් නෑ රුපියල් 1000ක් කිමුක රුපියල් 1000කට ග්‍රෑම් 569යි. මේක මට එච්චර සැටිස් නෑ. අපි කමන්නේ කෝකටත් බලමුකෝ කෑම එක කොහොමද කියලා. හරි. ඔන්න මම කෑම එක ඕපන් කරගත්තා. හොඳ සුවඳක් එනවා. සුවඳ හොඳයි. කෑම එක පෙන්නන්නම්. සුවඳ අවුලක් නැහැ. හොඳ සුවඳක් තියෙනවා. මෙන්න තියෙනවා කෙන් ෆුඩ් එකේ චිකන් මික්ස් රයිස් එක. මේගොල්ලන්ගේ මෙනු එකේ පික්මි එකේ සිලෙක්ට් කරන්නේ නැහැ. නෝමල්ද ලාර්ජ්ද කොහොමද කියලා සිලෙක්ට් කරන්න නම් ආවේ නෑ මට. මං හිතන්නේ මේක නෝමල් එක වෙන්න ඕන. ඔයගොල්ලෝ කඩේට ගිහිල්ලා ගන්නව නම් සිලෙක්ට් කරන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් පෝෂන් එක නම් බර මදි. මම මේකට 1000ක් කෙලින්ම ගෙඩි පිටින් 1000ක් ගෙවලා ගෙනාව නම් I'm disappointed එහෙනම්. මම මේකට 600 එකක් ගෙවපු හින්දා පොඩ්ඩක් හිත හදා ගන්න පුළුවන්. හරි. ඉතින් මෙන්න රයිස් එක තියෙනවා. හරි. මේකට හොඳට චිකන් ඇඩ් කරලා තියෙනවා. ඇත්තටම ඇඩ් කරලා තියෙනවා. චිකන් ඇඩ් කරලා තියෙනවා. ඊට අමතරව චිලි පේස්ට් එකක් එවලා තියෙනවා. ඒක හොඳට පේනවා. චිලි පේස්ට් එකක් එවලා තියෙනවා. බත් එකත් බාස්මති මේක. ලීක්ස්, කැරට්, තව මොනවද මේ? ලුණු කොළ ඇඩ් කරලා තියෙනවා කියලා පේනවා. හැබැයි චිකන් නම් නේ හොඳ ගොඩක් ඇඩ් කරලා තියෙනවා. චිකන් ඇඩ් කරලා තියෙන ඇති වෙන්න. ඇති පදමට ඇඩ් කරලා තියෙනවා. අපි බත් එක පොඩ්ඩක් ස්ප්‍රෙඩ් කරගමු. හරි. අපි ඉතින් කාලා බලමු රුපියල් 1001ක් දීලා ගෙනාපු බෝකුන්දර කෙන් ෆුඩ් එකේ මික්ස් රයිස් එක කොහොමද කියලා. හරි. මම ඉතින් මුකුත් දාගන්න නැතුව එක බයිට් එකක් කාලා බලනවා. මුකුත් දාගන්න නැතුව කිව්වේ චිලි පේස්ට් හොදි. චිකන් කෑල්ලක් ඔන්න දාගත්තා. තියෙනවා කෙන් ෆුඩ් එකේ චිකන් මික්ස් රයිස් එක. මොකක් හරි මදි බවක් මට පේනවා. තව කටක් කාලා බලමු. චිකන් එක ඩීප් ෆ්‍රයි කරලා තින්නේ. මේකේ ගයිස් මේ කෙන් ෆුඩ් එකේ වෙනද තියෙන රහ එන්නේ නැහැ නේ බත් එකේ. වෙනදා හොඳ රහක් එනවා. අද ලුණුත් මදි වගේ සීන් එකක්. මන් දන්නේ මට තේරෙන විදිහට
ලුණු ටිකක් මද්දි වගේ ගතියක් මට දැනෙනවා. හරි අපි චිලි පේස්ට් ටිකකුත් දාගෙන බලමු. චිලි පේස්ට් එකත් එක්ක කොහොමද බලමු. චිලි පේස්ට් එක දාගත්තාම රහ බැලන්ස් ෂේප් රහක් එනවා. මේක මේ හොදි එකක් නෙවෙයි, මේක මේ සෝස් එකක්. පේනවා? හොදි නෙවෙයි සෝස් එකක් වගේ එකක්. අපි ඒ පොඩ්ඩකුත් මේ විදිහට දාගෙන හරි කාලා බලමු. චිකන් ගැල්ලුකුත් දාගත්තා, බත් චුට්ටකුත් දාගත්තා. හොදි නැතුව මේ චිලි පේස්ට් නැතුව කමු. චිලි පේස්ට් නැතුව හොදි දාගත්තාම කොහොමද බලමු. විශේෂයක් නෑ හැබැයි ඒක. ඊට වඩා හොඳයි චිලි පේස්ට් දාගෙන කනකොට. ලොකු විශේෂයක් නෑ. අනිත් එක චිලි පේස්ට්ුත් අතරම් පෙන්නන්නම් මේ එන ඩිංගිත්තයි වල තියෙන්නේ. ඒ කැන් ෆුඩ්. මම මීට මාස 4කට විතර කලින් ඔයගොල්ලන්ගේ මික්ස් රයිස් එක for the same price කෑවා. ලොකු පෝෂන් එකක් තිබුණා. ඔයගොල්ලන්ගේ සෙට් මෙනු එකේ පවා මීට වඩා ලොකු බර පෝෂන් එකක් තියෙනවනේ. මම දන්නේ නැහැ ඇයි කියලා. බත් එකේ ලොකු රහක් නැහැ ඇත්තටම කිව්වොත්. ඩිස්කවුන්ට් එකක් දාලා තියෙන හින්දාද මෙහෙම අඩුවෙන් එවලා තින්නේ. එහෙම කරනවා නම් වැරදි. අවුලක් නැහැ ඉතින් මෙහෙමයි. ගෙවපු ගානත් එක්ක හිත හදාගන්න පුළුවන් අවුලක් නැහැ කියලා. හැබැයි චිකන් මික්ස් රයිස් එකක් රුපියල් 1001කට මීට වඩා වැඩි පෝෂන්ස් දෙන කඩවල් තියෙනවා. ප්‍රසිද්ධ කඩවල් තියෙනවා. මහරගම කොට්ටාවේ ඔගොල්ලෝ දන්න තැන්. ඒ තැන්වලින් මීට වඩා ලොකු පෝෂන්ස් ගන්න පුළුවන්. ඔය මහරගම එක කඩයක් තියෙනවා ඔගොල්ලෝ දන්නවා ඇති. ඒකේ මිලේනියම් එකේ රුපියල් 900ක්ද 1000ක් මට මතක නැහැ. 1300කට සාමාන්‍ය මීඩියම් පෝෂන් එකක් ගන්න පුළුවන්. 3 දෙනෙක්ට බඩ පැලෙන්න ගන්න පුළුවන්. චිකන් එක හොඳයි. චිකන් එකේ නම් අවුලක් නැහැ. ෆ්‍රයි කරලා තියෙන චිකන් එක ඩීප් ෆ්‍රයි කරලා. චිලි පේස්ට් එකත් හොඳයි. ඕගොල්ලෝ මේ සෝස් නැතුව ග්‍රේවි එකක් වගේ හොඳ උකු ග්‍රේවි එකක් එවනවා නම් හොඳයි. මේක පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගන්න නෙවෙයි. මම දන්නේ නැහැ බොර්ලස්කෝපි බ්‍රාන්ච් එකයි බෝකුන්දර එකයි දෙකම කරන එක නැද්ද කියලා. ගොඩක් අය කියලා තිබුණා මෙතන හොඳයි කියලා නම්. කියන්නේ මේ පෝෂන් එක මදි එකක්. අනිත් එක රහ ටේස්ට් එක අද පොඩ්ඩක් අඩුයි. මම දන්නේ නැහැ චෙෆ් මාරු වෙලාද කියලා. රමේ බන්දන් චිලි පේස්ට් එක ඉවරයි. එහෙම බෑනේ බත් එකක් කනකොට චිලි පේස්ට් හොදි හරි පදමට එවන්න. මෙහෙම කරන්න එපා. ටිකක් චෙෆ්ට කියන්න පොඩ්ඩක් කෑම එක බෙදනකොට චෙෆ්ලා හරි බෙදන අයට හරි පොඩ්ඩක් ඕනකමින් බෙදන්න කියන්න මේ. ඕනට එපාට කෑම බෙදන්න එපා කියන මිනිස්සු සල්ලි දීලා කන්නේ. හරි. කොහොම හරි මම අන්තිමකට කන්නේ මම ගේන කෑම එකක්වත් ඉවර වෙන කන කෙනෙක් නෙවෙයි. උඩරිම 4න් එකයි කන්නේ ගේන කෑම වලින්. ඉතින් අපි තව වීඩියෝ එකකින් සෙට් වෙමු. ඉතින් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න බෝකුන්දට කෙන් ෆුඩ් එකෙන් කාලා තියෙනවා නම් කෑම ඔයගොල්ලන්ට සෙට් වෙලා තියෙනවද කොහොමද කියලා. එහෙනම් අපි තව වීඩියෝ එකකින් සෙට් වෙමු. See you. Bye.